මේ රටේ ආර්ථිකය පපඩම් බවට පත් කරපු අය දැන් අපිට පපඩම්ම තෑගි දෙනවයි කියන එක කොයිතරම් දෛවයේ සරදමක්ද. කපිල මේ රිමෝට් එක දෙන්නකෝ මේක බලන්න බෑ. මල්ලිකා ඔයාට බලන්න බැයි නෑ යන්නකෝ. මං හැමදාම උදේට පත්තරේ බලනවා. කපිල බලා ගන්නවකෝ. හැමදාම නිවුස් 6ටත් බලනවා 7ටත් බලනවා 8ටත් බලනවා. එපා වෙන්නේ නැද්ද දන්නේ. ඔය ටෙලි නාට්‍ය වගේ නෙමේ මල්ලිකා. නිවුස් බලන්න ඕනේ. අනේ ඇත්තමයි මට හීනයක්ද මේ බලා ගන්නවත් නෑනේ. කමක් නෑ ඕක බලනවකෝ. මල්ලිකා මම මේ පත්තරේ බැලුවට පස්සේ ඕන එකක් බලා ගන්න. ඇලඩින්ගේ පුදුම් පහන අතේ තියන් එනවයි කියලා කිව්වේ මොළ වලින්ම මොළ 7ක් කියලාත් කිව්වා නේද? අපි හිතුවා මොකක් හරිම දෙයක් කරයි කියලා. අනිත් අයට බැරි ආකාරයේ දෙයක් කරයි කියලා. කෙසේ වෙතත් අමාරු බව තමයි. අම්මේ ලොකු නේද? ලොකු අපි මෙහෙ මේ පත්තරේ බලනවා. මොනවා? පත්තරේ බිත්තරේ? කපිල දැන් වෙලාව 7යි. දැන් ඕක ඉවරනේ. දැන් දාන්න අනිකට. බෑ මල්ලිකා 7ට නිවුස්. අම්මේ ඕක පොඩ්ඩක් අඩු කරන්නකෝ. මට හරිය වැඩක් කරගන්නත් නෑ. බෑ ලොකු මේ පොඩ්ඩක් බලන්නකෝ. හැම තැනම හොරකම්. ඔව් ලොකු හැම තැනම හොරු. ඔය ෆෝන් එකත් හංගගෙන තියාගන්න. මං ඕක ණය වෙලා ගෙනත් දුන්නේ. හොරු මෙහෙට අයියෝ හොරු මෙහෙට ඇවිල්ලා වැඩක් නෑ. ඔව් hina වෙවි ඉන්නකෝ. මං ගෙනත් දුන්න ෆෝන් එකත් හොරකම් කරයි. ඒකයි කියන්නේ. නිකන් එකක් නම් කමන්නේ Apple 13 Pro Max. අනේ අම්මේ මෙව්ව ගන්න දෙන්නේ නෑ. දැන් හොරුන්ටත් මීට වඩා හොඳ ඒවා තියෙන්නේ. ලොකු දැන් පත්තරේටත් කිව්වා. දැන් ගොඩක් ඉන්නේ රත්තරන් බඩුයි පෝනුයි ගන්න හොරුලු. ඒ හින්දා ඉස්සරහා දොර වහලා තියෙනවා. තාව ඉස්සරහා දොරයි පිටිපස්සේ දොරයි ලොක් කරලා තියා ගන්නවා. මොකෙක් ආවත් දොර අරින්න එපා. තේරුණානේ? හරි මට තේරුණා. ලොකු මං කිව්ව දේ කරනවා ඈ. එච්චරයි. කපිල දැන්වත් දාන්නකො අනිත් channel එකට. අද අන්තිම කොටස යන්නේ අර කතාවේ. අපෝ බෑ 8ට නිවුස්. කැලිච්ච ප්ලාස්ටික් පුඩු වලට දෙනවලුත් බේසා. හිල්වෙච්ච ඇල්මේනියම් කල වලට දෙනවලුත් බේසා. දිරාපු යකඩ කෑලි තාඩු කෑලි. දිරාපු යකඩ කෑලි තාඩු කෑලි. පරණ හට්ටි මුට්ටි. ගෙදර කවුද? යකෝ කවුද මේ වෙලාවේ? කවුරු හරි ඉන්නවද? දොර ඇරලා තියෙන්නේ. එන්න. ගෙදර කවුරු හරි ඉන්නවද? නෑ ගෙදර කවුරුත් නෑ. එතකොට ඔයා ගෙදර නෙමේද ඉන්නේ? අම්මා ඉන්නවා පොඩ්ඩක් ඉන්න කතා කරන්න. හරි කතා කරන්නකෝ. මේ කොහෙවත් යන්න එපා ඈ ඉන්න මං කතා කරන්න. අම්බේ චුටි කාලේ අපි වැසෙනනකොට බුදුවම්බ කියපු නැන්ද මාමලට අජි පුංචිලට මම්ම පප්පලට ආයුබෝවන් වන්ද සන්තෝ. අම්මේ ඇයි ලොකු? අම්මේ ඉක්මනට එන්නකෝ. හරිනේ මොකෙක් හරි ගෙදරට ඇවිල්ලා. ඔය පරණ බඩුකාරයෙක් වෙන්නදී. ඉන්නකෝ මං ලොකුව තමයි අල්ලගන්නේ. මං කී පාරක් කිව්වත් දොර අරින්න එපා කියලා. ඉන්නකෝ. කෝ පුතේ කවුරුත් නෑනේ. ඉන්නවා. කවුද මේ? නෝනා මේ අපි අර පරණ බඩු එකතු කරන කට්ටියක්. කැඩිච්ච පුටු එහෙම තියනවද? පරණ බඩුනේ. දැන් ඇහුනේ එතකොට අර ඔයාලගේ ලොරියද? ඔව් ඒ අපි තමා. අපි ඉතින් හැම අවුරුද්දෙම එනවනේ. කෝ කැඩිච්ච පුටු එහෙම තියනවද? අලුත් බේසමක් දෙනවා. චුට්ටා මේ අර කැඩිච්ච පුටු ටික දෙමුද? බේසමක් ගන්නත් ඕනේ. එක්ක දෙමුනේ. පිස්සු ධම්මේ ඔයාමනේ කිව්වේ ගෙදරට ගන්න එපා කවුරුත් කියලා. අනේ ලොකු පඬිතයනෝ ඉන්නවා. මේ පුටු වගේක් තියෙනවා ඉන්නකෝ. හරි එහෙනම් ගෙනත් දෙන්නකෝ. ලොකු මේ
අර කාමරේ පුටු වගේක් තියෙනවා. එන්න ගේන්න. බේසන් 10ක් විතර හම්බෙයි නේ අම්මේ. ඔව් හම්බෙයි. හෙලෝ රොබර් අයියේ. හෙලෝ මේ කිව්ව වැඩේ හරියට කරනවානේ. ඔව් රොබර් අයියේ. මෙහෙමයි උනේ. කොහොම හරි කමක් නෑ වැඩේ හරියට තියෙන්න ඕනේ. තේරුණාද? දැන් ගෙදරින් ඉන්නේ. ඉක්මනට ඔය ටික ගන්නවා. යනවා. තමුසේ දන්නවනේ මේ රොබර් කියන්නේ නිකම්ම හොරෙක් නෙමේ. ඉක්මනට ගිහින් රත්තරන් බඩ ටික ගන්නවා. යනවා. හෙලෝ රොබර් අයියේ. යනවා. හරි බොස් මේ දැන් යනවා. ලොකු කෝවර මිනිස්සයා දැන් යන්නේ නැහැ කියලානේ කිව්වේ. ඒකනේ අම්මේ. දැන් පුටු ටිකක් ගෙනාවා. කොහෙද යකෝ එක ගියේ? මං ඔයාට කිව්වනේ ඔය මිනිස්සයන්ව ගෙදරට ගන්න ඕනේ නැහැ කියලා. ඔයාමනේ කියන්නේ හොරු වැඩි කියලා. කමක් නැහැ ලොකු. අපි එන්න පරක්කුණ හින්දා යන්න ඇති. අනේ අවුලක් නැහැ. ෂුවර්ද යන්න ඇති කියලා. නැතුව අය මෙහෙ ඉන්න. ලොකු මේ ඔය පුටු දෙක තිබ්බ තැනටම දාන්න. අපරාධේ මිනිස්සයා ගියානේ. මොකක්ද මේ සද්දේ? ඒකනේ ලොකු. අපේ කාමරේ දිහායින් ඇහුනේ. යම් බලන්න. ෂුවර් එකටම අරු ගිහින් නෑ. ආන්නේ පොඩ්ඩක් ඉන්න. බෑ ලොකු එනවා. දෙයියනේ ලොකු. ඇයි මොකද? අර දෙයියනේ ලොකු බලන්නකෝ. රත්තරන් බඩු එකක්වත් නැහැ. සල්ලිත් නැහැ. පරණ බඩුත් දන්නේ ගෙනින් තියෙන්නේ. පරණ බඩු නෙමේ ලොකු මගේ රත්තරන් බඩුයි සල්ලි. අයියෝ. ඕකේ රත්තරන් බඩුත් තිබ්බද මන් දැන්නේ දන්නේ. ලොකු ලස්ස ගානක රත්තරන් බඩු. සල්ලි ලක්ෂ 10ක් තිබ්බා. ලොකු ඔක්කොම ගෙනින්. හෙල්ලෝ රොබර් අයියා. ඔයා කියපු විදිහටම මම වැඩ ටික කරා. ඔව් රොබර් අයියා රත්තරන් බඩුයි සල්ලි විතරයි. ඔව් දැනටමත් තියෙනවා උර 3ක්. ආයේ ඉතින් කාලෙකට ඇති ඈ. දන්නවනේ මේ මයිකල් වැඩක් කරොත්. මයිකල් දන්නවනේ මේ රොබර් කියන්නේ කවුද කියලා? නිකන් හොරෙක් නෙමේ. දන්නවනේ. හරි. ඉක්මනට එනවා. කවුරුත් දැක්කේම නෑනේ. මං කිව්ව විදියටම කරානේ. ඔව් රොබර් අයියා. ඔක්කොම ගත්තා ඉක්මනට ආවා. ෂේපේ කැපුණා. කවුරුත් දැක්කේ නැත්තම් එච්චරයි. හරි මයිකලයා. කවුරුත් දකින්න කලින් ඉක්මනට එනවා. මේ රොබර් නිකන් හොරෙක් නෙමේ. හෙලෝ මේ රොබර් අයියා. මේ පොඩි ප්‍රශ්නයක්. මොකක් ප්‍රශ්නයක්? මයිකා ඉක්මනට එනවා. රොබර් අයියා මේ පාරේ කවුද ඉන්නවා? චුට්ට මේ වාහනේ නවත්තපු ගමන්ම හොඳට නෙලමු. ඔව් අනිවාර්යෙන්. අර එන්නේ. ඉඳපන් කෝකට හොඳ වැඩක් කරන්න. පරණ බඩු එකතු කරන්න. ඉන්නකෝ. මේක දන්නේ මේ මල්ලිකා කියන්නේ කවුද කියලා. රොබර් අයියා මේ වාහනේ නවත්තන්නද? මයිකා මේ කොහොම හරි කමක් නැහැ ඉක්මනට එනවා. මේක දන්නේ මේ මල්ලිකා කියන්නේ කවුද කියලා. ඕකෙන් බහිනවා බීමට. අම්මේ අම්මෝ ගන්නපෝ අම්මෝ.
ගෙදර රත්තරන් බඩු ටිකයි ඔක්කොම අරන් ගියානේ. තමුසේ දන්නේ නැහැ මං කවුද කියලා. අනේ ගහන්න එපා දැන් ගොඩක් ගැහුවනේ. ඔක්කොම දෙන්නම්. ආයෙ හොරකම් කරනවද? ඔව් නෑ නිකන් කිව්වේ. දැක්කනේ ලොකු කොච්චර ගැහුවත් මේක ඔව් කිව්වා. ඉඳපන්කෝ උඹට